මේ තරම් අඩුවට මෙච්චර බඩු ගොඩක් වීඩියෝ එක බලන්නකෝ. හලෝ කොහොමද ඔයගොල්ලන්ට? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඒ වගේම හැමෝම හොඳින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම මම ඔයාලට මගේ පේජ් එක ගැන කියන්නම්. ඔයාලත් ෆලෝ කරලා එකතු වෙන්න මේ මගේ Facebook පේජ් එකත් එක්ක. මේ පැත්තට මෙසේජ් එකක් යවන්න. මම WhatsApp නම්බර් එකත් ඔයාලට කියන්නම්. 070යි 67යි 30යි 172 WhatsApp නම්බර් එකෙන් මාව contact කරගන්න පුළුවන්. අද ඔන්න මම ඔයාලට අරන් ආවේ Lucky Envelope game එක. ඉතින් මේකේ මෙහෙමයි වෙන්නේ. මා ගාව envelope sizes 3ක් තියෙනවා. මේක තමයි large envelope size එක. ඊට පස්සේ මේක medium envelope size එක and මේක small envelope size එක. මගෙන් 500ට වැඩිය 1000ට වැඩිය 1500ට වැඩිය ඒ විදිහට price ranges වලින් orders දාන අයට free gifts දෙන්න තමයි මේ envelope මම introduce කරේ. ඉතින් තව ඉස්සරහට මේකටත් මම free gifts වගේම ඔයාලට රුපියල් 50 60 වගේ prices වලින් මොනවා හරි items add කරන්න try කරන්නම්. මොකද මේක හරිම reasonable විදියට මට කරන්න ඕන. ඒක නිසා ඔයාලා විශ්වාස කරනවද මේ එක envelope එකක් වෙන්නේ රුපියල් 150ක් විතරයි. ඒ වගේම 150ට මේක හිතනවටත් වැඩිය worth ඔයාලට හම්බ වෙන item එක. ඊට පස්සේ මේ medium size එකේ envelope එක වෙන්නේ only 100. ඒ කියන්නේ රුපියල් 100ක් විතරයි. මේකේ තියෙන එකත් ඇත්තටම රුපියල් 100ට වැඩිය ගොඩාක් worth. ඉතින් මේ විදිහට තමයි prices වැටෙන්නේ මේ envelope වල. අපි බලමු order එකක් pack වෙන විදිය කොහොමද කියලා. එහෙනම් අපි බලමු order එක pack වෙන්නේ කොහොමද කියලා. මට පළවෙනි envelope game එකට request කරලා තියෙනවා පොඩි girl කෙනෙක්. එයාගේ නංගිට තෑග්ගක් දෙන්න. එයා මෙන්න මේ 150 envelope 5ක් වගේම රුපියල් 100 envelope 2ක් තමයි order එකට දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු එයාට කොහොමද add වෙන item කියලා වගේම ඒ items කොච්චර ලස්සනද කියලා. මේ වගේ box එකකට දාලා තමයි මම lucky envelope තෝරගන්නේ. large size එකෙන් envelopes 5ක් තමයි අපෙන් ඉල්ලලා තියෙන්නේ. අපි බලමු එයාට හම්බෙන lucky envelopes වල මොනවද තියෙන්නේ කියලා. එකයි දෙකයි තුනයි හතරයි පහයි. ඔන්න lucky envelopes 5ම තෝරගෙන ඉවරයි. අපි box එක පැත්තකින් තියලා මේ envelopes වල මොනවද තියෙන්නේ කියලා බලමු. ඔන්න මේ envelopes 5 තමයි අපේ girl තෝරගෙන තියෙන්නේ. අපි බලමු මේවා එයාට හම්බ වෙන ලස්සන items මොනවද කියලා. පළවෙනි එකේ තියෙන්නේ fancy water pen එකක්. එයාට හම්බ වුණේ මෙන්න මේ වගේ ලස්සන fancy water pen එකක්. හරිද? ඕකේ. ඊට පස්සේ second එක. බලමු අපි second envelope එකේ මොකද තියෙන්නේ කියලා. sticky note. ඕකේ. එයාට ඊළඟට හම්බ වෙනවා මෙන්න මේ වගේ ලස්සන sticky note pack එකක්. මේකේ colors 5ක් තියෙනවා. ඒ වගේම sheets 100ක් තියෙනවා. ඉතින් හරිම worth, හරිම cute. මේක තමයි යාට ඊළඟට හම්බ වෙන්නේ. අපි බලමු තුන්වෙනි envelope එකේ මොකද්ද තියෙන්නේ කියලා. paper cutter. තුන්වෙනි envelope එකේ paper cutter එකක් තමයි හම්බ වෙන්නේ. මේකට මම පොඩි paper cutter එකක් එහෙම නෙමෙයි දාලා තියෙන්නේ. large paper cutter එකක්. මේක බලන්න මගේ සම්පූර්ණම අත වගේම ලොකුයි. හොඳ quality එකකින් තියෙන ගොඩක් හොඳට කැපෙන ලොකු
පේපර් කටර් එකක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි envelope එකේ තියෙනවා small notebook එකක්. හරි small notebook එකක්. ඒකත් තියෙන්නේ හරිම cute notebook එකක්. මෙන්න මේ විදියට තමයි ඒකේ cover එක තියෙන්නේ. හරිම cute. මෙහෙම pages උනත් මම හිතනවා ඔයාලට පේනවා කියලා. හරි ලස්සන විදියකට ඩිසයින් කරලා තියෙනවා. pink color තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ cute notebook එකත් එයාට තමයි. අන්තිම large envelope එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. A pair of scissors. ඒ කියන්නේ මෙයාට හම්බ වෙන්නේ ලොකු කතරක්. ලොකු කියන්නේ මේක large නෙමෙයි. හැබැයි පොඩිත් නෙමෙයි. මෙන්න මේ කලර්ස් වලින් තියෙනවා. එයාට pink color එකක් හම්බුනේ හින්දා මම හිතුවා මේ වගේ highlight green color scissor එකක් add කරන්න. හරි. ඔන්න එහෙනම් එයාගේ large envelopes වල items ටික අපි select කරගෙන ඉවරයි. දැන් බලන්න යන්නේ මේ girl තෝරගත්ත රුපියල් 100 medium size envelopes වලින් එයාට ලැබෙන ලස්සන items මොනවද කියලා. එහෙනම් අපි try කරලා බලමු. එකයි දෙකයි මම select කරගෙන ඉවරයි. අපි දැන් බලමු මේව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඕකේ. පළවෙනි එකයට හම්බ වෙන්නේ cute design nail cutter. ලස්සන nail cutters වගේක් ඇවිත් තියෙනවා. මෙන්න මේ colors දෙකෙන් තමයි මේ nail cutters තියෙන්නේ. බලන්නකෝ ඒවා කොච්චර cute ද කියලා. මේකේ තින්නේ pink color ලස්සන girl කෙනෙක්. මේකේ ඉන්නේ blue color ලස්සන බයා කෙනෙක්. ඉතින් මේ cutters දෙකෙන් චූටි girl කෙනෙක් නිසා මම මේක select කරනවා. ඔන්න මේක තමයි හම්බ වෙන nail cutter එක. ඕකේ. ඊළඟට එයාට හම්බ වෙන්නේ A4 size clear bag එකක්. wow නියමයි. ඔයා දන්නවද මං ගාව තියෙන A4 size clear bags කොයිතරම් ලස්සනද කියලා? මේ බලන්නකෝ මං ගාව තියෙන clear bags වල ලස්සන. A4 size කියන්නේ මේකට ඔයාලගේ CR පොත් ඕන එකක් දාන්න පුළුවන්. හරිද? මම එක පෙන්නන්නම්. මේ තියෙන්නේ blue color A4 size clear bag එක. unicorn theme එක කියන්න බෑ. මේකේ unicornලා ඉන්නවා. ඒ වගේම මෙන්න මේගොල්ලොත් ඉන්නවා. මේගොල්ලෝ ඔයා දන්නව නේද? මේ blue color එක. එතකොට තව තියෙනවා green color එකක් තියෙනවා. මෙන්න මේ princess ඉන්නවා, unicornsලා ඉන්නවා. හරිද? මේක green color එක. ඊට පස්සේ white color එකකුත් තියෙනවා. ඔන්න ඔය colors වලින් තමයි දැනට මං ගාව තියෙන්නේ. ඉතින් මේ girlට මම green color එක select කරනවා. එයා කැමති වෙයි කියලා හිතනවා. අපි බලමු full package එක කොහොමද වැටෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි full package එක create වෙන්නේ. ඉතින් ඔයාලා විශ්වාස කරනවද මේ ටිකට යන්නේ රුපියල් 950ක් වගේ පුංචි මුදලක්. ඒ වගේම මම ඔයාලට කිව්වා රුපියල් 500ට වැඩි 1000ට අඩු orders වලට මෙන්න මේ දැනට මම introduce කරලා තියෙන small size envelope දෙකෙන් එකක් free හම්බ වෙනවා කියලා. ඉතින් අපි බලමු මේ දෙකෙන් මොකක් එයාට free හම්බ වෙන gift එක කියලා. මේක තමයි මම select කරන්නේ. 2 blue pens. හරි එහෙනම් මේකට මෙන්න මේ වගේ high quality blue pens දෙකක් තමයි add වෙන්නේ. එහෙනම් ওই විදිහට තමයි අද lucky envelope game එකේ first order එක මම pack කරන්නේ.